අයිබෝවන් ඔබ දන්නවා ඉදිරි මාස 6ටත් ආයෝජනයක් කරමින් කුරුදු කප්පාදුව එහෙම නැත්නම් කුරුදු කැපීම සිදු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඉදිරි මාස 6ට ආයෝජනයක් කරනවා කියලා කියන්නේ අපි පඳුරේ ඉතුරු කරන ගස් ප්‍රමාණය සහ වර්ධනය වෙන්න තියෙන පැල ප්‍රමාණය නිසි ආකාරව නඩත්තු කිරීම. මෙන්න මේ අපි ඔබට දකින්න හම්බෙන්නේ අපි කපලා අවසන් කරපු වතු යායේ එක් කොටසක්. ඒ කොටසේ ඔබට පේනවා ඇති පඳුරු බැඳපු ආකාරය. මෙන්න මේ ආකාරයට කුරුන්දක් අනිවාර්යයෙන්ම නඩත්තු කිරීම සිද්ධ කළ යුතුයි. එහෙම නොවුනොත් ඉදිරි මාස 6ේදී අපිට ඒ ඉඩමේ වාණිජ්‍යමය වටිනාකම ලබා ගන්න බැරි වෙනවා. ඉතින් වාණිජ්‍යමය වටිනාකම ලබා ගන්න අවශ්‍ය නම් ඔබත් කළ යුත්තේ මෙන්න මේ ආකාරයට කැප්පාදුවෙන් පසුව අසන්න නෙලීමෙන් පසුව පඳුර එහෙම නැත්නම් කුරුඳු ඉඩමම මේ ආකාරයට සකස් කර යුතුයි. මේ සකස් කිරීම සිද්ධ කරන්නේ නැත්නම් අපි ආයෝජනයක් කරන්නේ නැහැ. මේක ඉදිරි මාස 6ේදී මේ ඉතුරු වෙලා තියෙන පඳුරේ ගස් ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් 75ක් අපි ඊළඟ මාස 6ේ අපේ ආර්ථික වටිනාකම් සහිත කුරුඳු ගස් හැටියට අපි සලකනවා. ඒ ටික අපි අස්වැන්න විදියට ඊළඟ මාස 6ේදී ගන්න තමයි මේ විදියට අපි කුරුන්දක් සංවර්ධනය කරන්නේ. ඉතින් ඔබට කියන්න අවශ්‍යයි මෙන්න මේ කුරුඳු කැපුවායින් පස්සේ කුරුන්දක පාට වැටීම කියලා අපි මේ කුරුඳු සංස්කෘතිය අපි භාවිතා කරන වචනයක් තමයි දැන් නම් ඔන්න කුරුන්දේ පාට වැටිලා. ඉතින් පාට වැටීම කියන එක ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොළ රතු පාට දැල්ලක් ඇවිල්ලා රතු පාට දැල්ල කොළ පාට වෙලා. ඉතින් පඳුර පාට වැටීම සිද්ධ වෙන්නේ හරියටම එක නඩත්තු කටයුත්ත සිද්ධ කළොත් විතරයි. නැත්තම් මේක බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේකට පෝර ටික යොදන්න ඕන, අහින්න ඕන. ඒ ටික සිද්ධ කරාම කුරුඳු කහ හිතාම කොළ පාටට පැහැපත්ව ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට දිස් වෙනවා කුරුඳු ගහේ කොළ ගවරය. මේ විදියට අපිට පේන්නේ හරියට නඩත්තු කටයුත්ත සිද්ධ වුණාම විතරයි. නැත්තම් මේක බලා ගන්න බෑ. ඉතින් ඔබට පේනවා ඇති මේ බොහොම ලස්සනට ඒ පාට වැටීම සිද්ධ වෙලා තියෙනවා. කපලා මේ සති දෙකකින් ඔබට බලා ගන්න පුළුවන් ඒ පඳුරේ පැහැය වෙනස් වෙලා හැඩය වෙනස් වෙලා තිබුණට වඩා ක්‍රමවත් වෙලා පඳුරු ලස්සනට බැඳලා පෝර ටික යොදලා ඔය තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියටවත් කුරුන්දක් සකසා ගැනීම අත්‍යවශ්‍යයි. අපි වාණිජමය එහෙම නැත්නම් මුදල් බලාපොරොත්තුවෙන් ආදායම වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කුරුන්දක් නඩත්තු කිරීමෙන් මේ ආදායම වැඩි කරගන්න පුළුවන් කියන එකයි අපේ අදහස. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා. ස්තුතියි.